ඔන්න පොරොන්දුනා වගේම අද අරගෙන ඉන්නේ අන්නේ ලස්සන ඩ්‍රෙස් එක හැදුණු විදිය. ඉතින් එහෙනම් බලමුද මෙන්න මේ ඩ්‍රෙස් එක හැදුණු විදිය. ලස්සන දුවෙක්ට ලස්සන ගවුමක් හදමුද? එන්නකෝ අපි බලමු මේ මැටීරියල් එකෙන් හැදුන මේ ගවුම මොන වගේද කියලා. ඔයාලා මේ වෙනකොටත් දන්නවනේ මේ ඩ්‍රෙස් එක මොන වගේද කියලා. ඉතින් අපි බලමු එහෙනම් මේ ඩ්‍රෙස් එක හැදෙන විදිය. ලස්සන ලේස් එකක්, ඒ වගේම වැලන්ටිනා ෆැබ්‍රික් එකක්, පොප්ලින් එකක්, ඒ වගේම බ්‍රයිඩල් නෙට් එකක්. තව මම මේකට පාවිච්චි කරා ලස්සන බීඩ්ස් වර්ක් එකක් තියෙන 3D විදියට තියෙන ලේස් එකක්. ඉතින් මෙන්න මේ මැටීරියල් ටික එකතු කරලා තමයි මේ ලස්සන ඩ්‍රෙස් එක හැදෙන්නේ. මේ ඕඩර් එක මට දුන්නේ ඉතාලියේ ඉන්න කස්ටමර් කෙනෙක්. ඉතින් එයාගේ චුටි දුවට තමයි ලස්සන ඩ්‍රෙස් එකක් මේ මගෙන් ඕඩර් කරේ. ඉතින් ඔයාලා දන්නවද මේ එයා මගෙන් ඕඩර් කරපු දෙවෙනි ඩ්‍රෙස් එක. කලින් ලස්සන ලෙහෙංගාවක් හදාගත්තා. දැන් මේ ඕඩර් කරේ එයාලගේ විශේෂ උත්සවයකට ලස්සන ඩ්‍රෙස් එකක්. ඉතින් මෙන්න මේ ඩ්‍රෙස් එකේ නෙට් වලින් ලස්සනට ගැදර් කරලා හදන ලස්සන ස්ලීව් එකක් යනවා. අපි මේ හදාගන්නේ අන්නේ ස්ලීව් එක. අන්න දැන් තියෙන්නේ ජැකට් කොටස වර්ක් කරගන්න. ජැකට් කොටස වර්ක් කරගන්න අපි මෙන්න මේ වගේ ලේස් එකක් පාවිච්චි කරනවා. ඒක බීඩ්ස් වර්ක් එකක් තියෙන ලස්සන ලේස් එකක්. ඉතින් මේ ලේස් එක සම්පූර්ණයෙන්ම මෙන්න මේ වගේ අපි කෑලි වලට කපා ගන්න. මොකද මේකේ තියෙන සුදු පාට නෙට් එක අපි මේක දාන්නේ ගෝල් පාට ඇඳුමකට. ඉතින් ඒකවල මේ නෙට් එක ආවම කැතට පේන නිසා අපි ඒ කොටස සම්පූර්ණයෙන්ම නෙට් එක අයින් කරලා මෙන්න මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ කරගන්න මේ කොටස මෙන්න මේ වගේ මුළු ලේස් එකම දැන් කෑලි වලට කපාගෙන තියෙන්නේ. ජැකට් එක වර්ක් කර ගන්න ඕනේ. මේකේ ටේල් එකක් යනවා. ඒ කොටස වර්ක් කරන්න ඕනේ. ඉතින් චුටි දුවගේ ඇඳුමක් වුණත්, බ්‍රයිඩල් ඇඳුමක් වුණත් ඒ ඇඳුමට අවශ්‍ය විදියට ලස්සනට පිළිවෙලට මෙන්න මේ වගේ වර්ක් කොටස් ටික කපලා අරගෙන වර්ක් එක අපි කරනවා. මොකද හැම ඇඳුමක්ම හැම නිර්මාණයක්ම එක වගේ නීට් එක ලස්සන තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසායි හැම චුටි පියවරක්ම මේ විදිහටම කරන්නේ. මට ඕන නම් මේකේ නෙට් එක එහෙමම තියෙද්දි කපලා ගන්න තිබුණා. නමුත් නෙට් කොටස් මුකුත්ම නොපෙනෙන්න සම්පූර්ණයෙන්ම අයින් කරලා ගන්නේ ඒ පියවරවල් ගොඩක් වැදගත් නිසා නීට් එකට. ඉතින් ඔන්න දැන් ඩ්‍රෙස් එකේ ගොඩක් වැඩ ඉවරයි. දැන් තියෙන්නේ ෂිප් එක අල්ලලා ගවුම ඉවර කරගන්න. ඔන්න ඔය විදිහට තමයි හදලා ඉවර වුණාම මේ ඩ්‍රෙස් එක තිබුණේ. ඉතින් කලිනුත් මම මේ වගේම ඩ්‍රෙස් එකක් ඇදුවා. සමහර විට ඔයා මේ ඩ්‍රෙස් එකේ වීඩියෝ එකක් දැකලා ඇති. ඉතින් මේකත් ඒ වගේම යාලා ආස වෙලා ඒ ඩිසයින් එකට වෙන කලර් එකකින් ඉල්ලපු ඩ්‍රෙස් එකක්. ඉතින් ඔන්න යාලා ආසුණු විදියට මේ ඩ්‍රෙස් එකත් ලස්සනටම අපි හදලා දුන්නා. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් ඔයාලගේ චූටි දුවලට මෙන්න මේ වගේ ලස්සන ඩ්‍රෙස් අපිට කියලා හදාගන්න. හැබැයි ඉතින් හදිස්සියේ නම් හදන්න අමාරුයි. කල් නැතුව කිව්වොත් අනිවාර්යෙන්ම හැමෝටම හදලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාටත් මේ වගේ ලස්සන ඩ්‍රෙස් එකක් හදා ගන්න ඕන නම් ඔයා කරන්න ඕනි වීඩියෝ එකේ තියෙන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන එක. ඉතින් ඔයාලගේ මෙෂර්මන්ට් එක අරගෙන ඔයාලගේ ඇඟේ ගානටම ලස්සනටම ඩ්‍රෙස් එකක් හදලා දෙන්න අපි ලෑස්ති. ඉතින් ඒ ඩ්‍රෙස් එක මේ වගේ චූටි දුවේගේ ඩ්‍රෙස් එකක් වුණත් නැත්නම් ඒක බ්‍රයිඩල් ඇඳුමක් වුණත් පාටි ඩ්‍රෙස් එකක් වුණත් සාරි එකක් කැන්ඩියන් එකක් වුණත් ඒ ඕනම ඩ්‍රෙස් එකක් ඔයාලට ගැලපෙන විදියට ලස්සනටම කස්ටමයිස් කරලා දෙන්න අපි ලෑස්ති. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට හදපු ඩ්‍රෙස් එක පරිස්සමට යවුවේ නැත්තම් කොහොමද නේද? ඉතින් ඔන්න ඔය වගේ පරිස්සමට නවලා ඔයිල් පේපර් එකකින් පැක් කරලා අපේ බෑග් එක දාලා තමයි අපි යාලට දුන්නේ. ඉතින් මේ බෑග් එකේ දාලා දුන්නම යාලට ඒ ඇඳුම පසුවටත් අරන් තියන්න ලේසි. අපි බලමු මේ චූටි දුව ඇඳුම කොහොමද කියලා. ඔන්න ඔහම තමයි මේ චූටි දුවට ඒ ඇඳුම තිබුණේ. ඉතින් ඒ ඇඳුම ලස්සනයි නම් ඔයාලට දැනෙන දේත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ලියාගෙන යන්න. එහෙනම් ඉතින් ආයෙ තව ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. ආදරේ වල හැමෝටම